දෙදා නත්තල් දවසේ හවස් වරුව විශේෂ විදිහට ගත වුණා. නත්තල්ට අමතරව මේක ලෝකෙටම විශේෂ දවසක්. ඒක නිසා අපි එක වීඩියෝ එකක් විදිහට අරගෙන එන්න තීරණය කළා. මෑතක දිනයකදී විවාහ දිවියට සැපැමිණි අපේ ආදරණීය මිත්‍රයෙක් ඔහුගේ බිරිඳත් සමග අපේ ගෙදරට ආවා. අපි එයාට දෙන්න පුළුවන් හොඳම තෑග්ග දා දුන්නා. ඒක ගිවිසුමක්. ශරීරයේ ඇස් පටක සහ සමස්ත ශරීරයම දන් දෙන්නට ගිවිස ගත්තා. ඊට පස්සේ අපි ගියේ අසිනි වෙදමැදුරට. වේයන්ගොඩ ප්‍රදේශයේ අති දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයෙක් වුණ වෛද්‍ය නාමල් මුණගැහෙන්නට. අසිනි වෙදමැදුරෙන් පස්සේ අපි පිටත් වුණා නිට්ටඹුවට යන්න. අයියා කොහෙද? ගල්වන් ගෙඩියකට තිබුණ ආසාව නිසාම ගල්වන් ගෙඩියක් අපේ ගෙදරට එකතු කරගත්තා. මොකද්ද දැන් කරන්නේ ඔය? මේ බටහිර නිරිතත් බටහිරත් අතර සිටිජය. හරියටම හරි අපි ඇවිදලා තියෙන තැන. මේ පැත්තෙන් තමයි තියෙන්නේ. දැන් මේ පැත්තෙන් දකුණු අහස තමයි බලන්න ඕනේ. මොකටද? රොකට් එකක් යනවා. ඒක අපිට නිකන් පේන්නේ සමහර විට වල්ගාසරුවක් වගේ. කවුද යවන රොකට් එක? මොන රොකට් පිස්සුවක්ද මේක? මොනම කිත්තක් ලස්සන සීන් එක. මොකද්ද රොකට් එකේ විශේෂත්වය? මේකින් අපිට පුළුවන් විශ්වයේ ඉතිහාසය ගැන බලා ගන්න. අවුරුදු 20 ගානක ප්ලෑන් එකක් මේ කට්ටියගේ. තවල් ගානක එකතුවක්. අපිටත් දැන් පිස්සු වෙලා තියෙන්නේ මේ මුංගේ පිස්සු වැඩ හින්දා. දැන් කවුද එනවා? හලෝ. කවුද? කවුද ඔයා? හලෝ. නත්තනෙක් කෙනෙක් වගේ. ඔව්. අනේ පිටෙක් වගේ යනම් පිටෙක් වගේ අනේ තව පිටෙක් එනවා මිටි පිත්තට එකක්. ඔයාලා කවුද? Yes, they come and die, yeah. One man over there.